කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් අරගෙන ආවා ඔයාලට මං කරපු ලොකු මෝඩ වැඩක් ගැන කියන්න. ඉතින් අද වීඩියෝ එකකින් ඔයාලට ගන්න හොඳ දෙයක් තියෙනවා. ටිකටම බලන්න වීඩියෝ එක ඉවර වෙනකම්. මම ගොඩාක් වෙලා වීඩියෝ එක කරන්නේ නැහැ. කියන්න ඕන පුංචි දේවල් ටික කියලා වීඩියෝ එක ඉවර කරනවා. මොකක්ද මේ මම කියන්න හදන්නේ? මොකක්ද මං කරපු මෝඩ වැඩේ? මේ තියෙන්නේ මං කරපු මෝඩ වැඩේ. ඔයාලා ආස මගේ කොණ්ඩේ. ඒ කියන්නේ මං නිතරම ට්‍රීට්මන්ට් කරලා වවාගත්තු මගේ කොණ්ඩේ හදිස්සියේ ආපු තීරණයක් නිසා කපන්න සිද්ධ වුණා. ඇයි එච්චර මෝඩනේ? එහෙම හිතෙනවා ඇති ඔයාලට. ඔන්න මගේ කොණ්ඩේ දැන් තියෙන විදිහ. හොඳට බලා ගන්නකෝ. එහෙම අවුලක් නැහැ. දැන් මං චුට්ටක් ඔයිලුත් ඇප්ලයි කරලා ඉන්නේ. ඒ නිසා තමයි පොඩක් අර මේ තියෙනවට වඩා තුනී ගතියකුත් ඔයාලට පේන්නේ. ඉතින් ඇයි මම මෙහෙම මෝඩ වැඩක් කළේ? ඇත්තටම මං අයිබ්‍රෝස් දෙක හදාගන්න කියලා මේ තමයි සැලුන් එකට ගියේ. මට එකපාරටම හිතිලා මං ඇහුවා අක්කගෙන් අක්කේ මට පොඩි ලේ එකක් අල්ලලා දෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම කියන්න ඕනේ සැලුන් එකේ අකගෙන මට මාරම කනගාටුවක් තියෙන්නේ. ඒ වගේ සැලුන්ස් වලට ඔයාලා කවදාවත්ම යන්න එපා. යා කිසිම සුහදශීලීත්වයක් නැහැ. ඇත්තටම මට මේ අහල පහල යන්න හොඳ සැලුන් එකක් නැහැ. කියන්නේ මට ළඟ ටවුන් එක. ඉතින් ඒකත් මට ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් මං අයිබ්‍රෝස් නම් හදනවා නිතරම යාගෙන්. ඒක මට සැටිස්. ඒ නිසා තමයි මං එතෙන්ට යන්නේ. කොහොම හරි මං එයාට කිව්වේ එයා හැබැයි කිව්වා ලේකක් කපනකොට පොඩ්ඩක් කපන්න බෑ මේ ගොඩක් අඩු වෙනවා මේ කොටස් කපලා එනකොට කියලා. මං ඒත් ගොළුවා වගේ ඉඳලා මේ උන්කට හා කිව්වා. පස්සේ ඔක්කොම ටික ඉවර වෙලා බලනකොට මගේ කොණ්ඩේ ගොඩක් කොට වෙලා. ඉතින් ඒක තමයි මං කරපු මෝඩන් වැඩේ. මේ වෙනකොට මගේ කොණ්ඩේ ඒ කියන්නේ ගොඩාක් දිගට තිබුණේ නෑ. ඔයාලට මගේ පහුගිය වීඩියෝස් බලනකොට බලුවොත් පෙනේ මගේ කොණ්ඩේ මීට වඩා ටිකක් ඉතින් දිගට තිබ්බා. මේකත් මට අවුලක් නෑ. දැන් මට මේකත් සැටිස් අර මං ආසයි මේ ටයිප් එකට. එහෙම ගැටලුවක් නැහැ. නමුත් අර එකපාරට හිතිලා ගන්න තීරණ ගන්න එපා. අනික තමයි ඒක. ඔයාගේ හස්බන්ඩ්ගෙන් අහන්න, එක්ක ඔයාගේ අම්මා තාත්තගෙන් අහන්න, ඔයාගේ ළඟම යාළුවාගෙන් අහන්න, එහෙම නැත්නම් අක්කගෙන් හරි අයියලාගෙන් අහන්න බෑ. අක්කගෙන් හරි නංගිගෙන් හරි අහන්න. එක පාට තීරණය කරලා එක පාට ගිහින් මේ වැඩේ කරන්න එපා. මට නම් මං එකපාරක් හස්බන්ඩ්ගෙන් ඇහුවා "ආට පිස්සු" කියලාත් කිව්වා එයා මට කරන්න එපා කියලා. ඒත් මං ඒක අහන්න නැතුව තමයි ගිහින් මේ මෝඩ වැඩේ කරගත්තේ. ඊළඟ කාරණාව තමයි ඔයා තෝරගන්න සැලුන් එක සහ ඒකේ වැඩ කරන අය හෝ ඒකේ අයිතිකාරිය සහ අයිතිකරු. ඉතින් එයාගේ සෝදශීලීත්වය මතත් ඔයාට ඔයාගේ වැඩේ කරගන්න පහසු වෙනවා. ඔයාට කැමති විදිහට එයාට ඕන විදිහට වැඩේ කරගෙන බෑනේ. මට උනේ එහෙම වැඩක්. එයා මාත් එක්ක කොණ්ඩේ කපන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ඉවර වෙනකන්වත් එක වචනයක්වත් කතා කරේ නැහැ. මම මාර කලකිරීමෙන් වාඩිලා හිටියේ මගක් යනකොට මට නවත්තන්න බැහැනේ. පස්සේ වැඩේ ඉවර කරගෙන මං හිතාගත්තා මාස දෙකක් තුනක් යනකොට කොණ්ඩේ මං කොහොම හරි වවා ගන්නවා. ආයෙ පැත්තටවත් ඒ සැලුන් එකටම යන්නේ නැහැ කියලා. ඉතින් ඒක තමයි මට කියන්න ඕන කරුණු ටික ඔයාලට. අද මම මේ වීඩියෝ එකෙන් කියන්නේ මගේ කොණ්ඩේ ගැන නෙමෙයි. ඔයාලට මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් හොඳ දේවල් ටිකක් තමයි මම මේ කිව්වේ. ඇත්තටම මේ දවස්වල ටිකක් කනගාටුවෙන් ඉන්නේ. පොඩ්ඩක් විතර කොණ්ඩේ කොට වුණානේ. ඇත්තටම පොනිටේල් එකක් දාන්නත් බැරි තරමට කොට වුණා. කොණ්ඩේ ගැට ගහලා මං අර ගෙදර නිතරම පහසුවට උඩට කරකලා එකක් කරලා ගහගන්නනේ ඉන්නේ. දැන් මට ඒක කරගන්නත් බෑ. ඒ තරම් කොණ්ඩේ කොට වෙනවා. දැන් නිතරම තෙල් ගානවා. ඊ විටමින් නිතරම ගානවා. දැන් කපන් ඇවිල්ලා තාම දවස් දෙක තුනක්වත් නැහැ. ඒ මොහොතේ ඉඳලා දැන් වෙනකන් ට්‍රීට්මන්ට් කරනවා. නැචරල් හෙයාර් මාස්ක් දානවා. පුළුවන් කරන්න පුළුවන් උපරිම දේවල් කරලා කොහොම හරි මං තිබ්බ ගානට මයි කොණ්ඩේ හදා ගන්නවා. මොනවා හරි හිතුනොත් යම්කිසි වෙනසක් කරන්නත් හිතනවා ආයෙත් මේ කෙරටින් එකක් වගේ කරගන්න තියෙනවා හොඳයි. ඒක කොණ්ඩේටත් හොඳ හින්දා. හැබැයි ඉතින් අපිට ගොඩක් මේ හොඳ සැලුන්ස් ගොඩක් දුරනේ තියෙන්නේ. ඉතින් ඒවට අපිට අපොයින්ට්මන්ට් දාලා යන්න මට කාලෙකුත් නැහැ. හස්බන්ඩ්ුත් ගෙදර නැහැ. මට ඒ දේවල් ඇත්තටම තනියෙන් කරගන්න බෑ.
ඉතින් මල් ළඟ අහල පහල තියෙන හොඳ එකට තමයි යන්න ඕනේ. ඉතින් එහෙම ඔයාලා දන්න හොඳ තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. හොඳ සැලුන් එකක්. මට ළඟ සහ මට යන්න පුළුවන් පහසු තැනක තියෙන තැනක්. ඉතින් එහෙම දන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම වගේ හිතන ගමන් මේ විදිහේ මොඩ වැඩ කරන්න එපා. ඒක තමයි අද වීඩියෝ එකෙන් කියන්න තියෙන පළවෙනිම දේ. එහෙනම් ඉතින් ගිහින් එන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. මං වගේ හිතන ගමන් හිතන දේවල් කරන්න යන්න එපා. ඔයාගේ කොණ්ඩෙට නම්. ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් සතුටින් ඉන්න. බයි.